මේක බලන ඔයාගෙන් ආදරයෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරලා යන්න. ඒක ඔයා මට කරන ලොකු උදව්වක් වෙනවා. දැන්ම subscribe කරලා තියාගන්න. පොඩ්ඩි මම එන්නම් හවසට. අපේ ගෙවල් ළඟ ඉන්නවා පොඩ්ඩි කියලා ලස්සන ගැහණු ළමෙක්. මගේ නම නම් සුමිත්. මට වයස අවුරුදු 19ක් වෙනවා. මම නම් ඉස්කෝලේ හැම ගිහින් ඉවරයි. දැනට නම් ගෙදරට වෙලා තමයි ඉන්නේ. ගොඩක්ම දවස පුරා ෆිල්ම් බලනවා. ගේම් ගහනවා තමයි කරන්නේ. මට නම් ඉන්නවා අක්කා කෙනෙක් වගේම මල්ලි කෙනෙක්. ඒ වගේම අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. අක්කට වයස අවුරුදු 25ක් වගේ තමයි වෙන්නේ. මම නම් ලව් එකක් තිබ්බයි කෝලේ යන කාලේ. ඒ කාලේ නම් මම පොඩ්ඩක් විතර වල්. මොකද එහෙම කියන්නේ මම යාළු වෙලා ඊටම කෙල්ලලික එහෙමත් පොඩියට එක එක දේවල් කළා. වැඩි දේවල් නම් කළේ නෑ. වීඩියෝ කෝල් වලින් බලපු එක තමයි ගොඩක්ම කළේ ඒ කාලේ. මම යාළු වෙලා හිටපු කෙල්ලගේ නම නම් පිහු. එයාත් මගේම වයසේ තමයි. මගේම පන්තියේ. ඒ දවස්වල මුලින්ම මගෙන් කැමැත්ත ඇහුවේ එයා තමයි. එහෙම පටන් ගත්ත ආදරය ඒ වෙනකොට අපි දෙන්න හිටියේ 10 වසරේ. ලව් එක පටන් ගන්නකොට දැන් මාස 4ක වගේ කාලයක ඉඳන් අපේ ලව් එක නැති වුණා. ඒක ඉතින් වුණේ එයා වෙන කොල්ලෙක් එක්ක කතා කරලා මට අහුවෙලා තමයි. එයා එක්ක වෙනම සම්බන්ධයක් පටන්ගෙන අපි දෙන්නගේ සම්බන්ධය දිගටම කරගෙන යන්න එයාට උනි නෑ කිව්වා. ඉතින් මමත් එයාට ඕන දෙයක් කරගන්න කියලා මමත් පාඩුවේ හිටියා. මොකද ආයේ සම්බන්ධය පටන් ගමු කියලා කියන්න බැරි නිසා. ඔහුම කාලය ගෙවිලා ගියා. ඒ අතරතුර තමයි අපේ ගෙවල් ළඟ ඉන්න පොඩ්ඩි නංගිව සෙට් උනේ. ඒකත් කලින් ලව් එකේ නැති වෙලා මාසෙකින් වගේ තමයි සෙට් උනේ. එයා සමහර දවස්වල අපේ ගෙදර එනවා අක්කා හම්බ වෙන්න. අක්කා එක්ක නම් මාර වීට්. හොඳම යාළුවෝ වගේ. හැමදාම නැත්තත් ඉදලා හිටලා හරි එනවා අපේ ගෙවල් පැත්තේ. ගෙවල් නා තියන්නේ අල්ලපු වැටේ වගේ තමයි. එයාට නම් ඉන්නේ අම්මා විතරයි. ගෙදර ඉන්නේ එයාගේ තාත්තා ආමි එකේ තමයි වැඩ කරන්නේ. එයාගේ අම්මා නම් කොහෙද ජොබ් එකක් කරන්න යනවා. මම නම් දන්නේ ඒ කොහෙද කියලා. මම කිව්වා දවසක් අපේ ගෙදර එන්න කියලා පොඩ්ඩි නංගිට. එයා නම් කිව්වා ඉන්නම් අක්කා ඉන්න දවසකට කියලා. අක්කා නම් මේ දවස්වල ගෙදර නම් නැහැ. හෙට අනිද්දා දිහා ඊවි ගෙදර කියලා මම කිව්වා. ඔහොම ඉතින් දවස් ගෙවිලා ගියා. ඔන්න ඉතින් අක්කා ඉන්න දවසක අපේ ගෙදර ආවා. මම දැනන් හිටියේ නෑ ආවා කියලා. මම කාමරේට වෙලා ගේම් ගහ තමයි හිටියේ. එදා ගෙදර හිටියේ අක්කයි මමයි විතරයි. එදා පොඩ්ඩි නංගි ඇවිත් අක්කා එක්ක කතා කර හිටියා. මට කට්ටියගේ කතා බහ ඇහිලා මම ගියා බලන්න. මේන් කියන්නවත් නැතුව පොඩ්ඩි නංගි එවිල්ලා. මම ගිහින් කතා කළා. පොඩ්ඩි දැන්ද ආවේ කියලා. එයාත් කිව්වා දැන් තමයි ආවේ කියලා. මොකද ඉතින් ගෙදර අය දන්නේ නෑනේ. අපු දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් අක්කා ඔහෙ මෙහෙ වෙනකන් ඉඳලා පොඩ්ඩිව ළඟට ගිහින් ඇහුවා. කියන්නවත් නැතුව ආවනේ කියලා. මම එයාදී උඩ එව්වා අල්ලන්න ගත්තා. මොඩියෝ මොකද ඔය කරන්නේ? අක්කා දකිවි කියලා මාව තල්ලු කරලා දැම්මා. මම ඉතින් හැම කාමරේට ගියා. යන්න කලින් යනවා කියලා කියන්න කියලා. මම වල් කියලා එයා නම් දන්නවා. මොකද ඉතින් මම හැම දෙයක්ම එයාට කියනවනේ. ඒ නිසා එයා ටික වෙලාවකින් ආව කාමරේටම ඇවිල්ලා මං යනවා කියලා යන්න හැදුවා මම. එයා ඒ වෙලාවේ බිත්තියට හේතු කරගෙන කිස් කරන්න ගත්තා. ඒක නම් එයා මුකුත් කිව්වේ නැහැ. මාව තල්ලු කරලා එයා ගෙදර යන්න ගියා. ඔහොම ඉතින් දවස් ගෙවිලා ගියා. මම දවසක් එයාට කිව්වා ගෙදර කවුරුවත් නැති වෙලාවට මට පොඩ්ඩක් කතා කරන්න පුරුවන්ද කියලා. මගෙන් ඇහුවා ඒ මොකටද කියලා. මම ඒ වෙලාවේ ඒක අහන්න එපා කතා කරන්න කියලා එයා ඒ වෙලාවේ කිව්වා. දැන් නම් ගෙදර කවුරුවත් නෑ තමයි. එනවා ඉතින් කියලා මම ඉතින් අක්කට පොඩි බොරුවක් ගහලා පාර පැත්තක යන මුවාවේ යන්න තමයි හැදුවේ. කොහොම හරි ගෙමක් දීලා එහාට ගියා. ගිහින් එයා මාව ගෙතුලට එක්කන් ගියා. එයා ඇහුවා දැන් කියනෝකෝ දැන් මොකද කැන්ඩෝන කිව්වේ කියලා එහෙම එයා ඇහුවා. මං කිව්වා ඔයා දණ්ඩවනේ ඉතින් ඔයා එක පොට්ටක් ඉන්න තමයි ආවි කියලා. ඒකට එයා hina වුණා. මං එයාව බිත්තිය පැත්තට තල්ලු කරලා කිස් කරන්න ගත්තා. ඒක නම් මොකුත් කිව්වේ නෑ. ඒ වෙලාවේ නම් දෙන්නටම නොදෙනීම දෙන්න එකට එකතු වුණා. ඒක නම් මෙයාගේ මගේ පළවෙනි පාර තමයි මම දන්න විදිහට කළා. ප්‍රශ්නයක් නොවෙනමත් ඕන නිසාම වෙඩිය කළේ නෑ. ඉතින් ඒ වෙලාවේ පුරුවන් විදිහට දෙන්න එකතු වුණා.